ඉතින් මිත්‍රවරුනි, ලෝකේ රකින්න දෙවිවරු නැත්නම් ලෝකේ ආරක්ෂා කරන යම් බලවේගයක් ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විශේෂ ප්‍රකාශයක් කළා තියෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ ප්‍රකාශය ඊට පසු කාලයේ ලියවෙනවා. ආචාර්ය බ්‍රෑන් විල්ස්ගේ කෘතියක්. මේ කෘතියත් කියවෙන්නේ ලෝකයේ රකින්න දෙවිවරු පිරිසක් ගැන. ඒත් විශ්වයේ යහපත අයහපත කියන කොටස් දෙකක් තියෙනවානේ. කළු ධර්ම සහ සුදු ධර්ම. සමහර ආගම්වල යක්ෂය වගේ වචන කළු ධර්ම වලට කියනවා. එතනින් සමහර ආගම්වල ලෝකේ යහපත ආරක්ෂා කරන්න කැප වුණු ශක්තිමත් බලවේග මාස්ටර්වරුන් කියලාත් හඳුන්වනවා. ආචාර්ය බ්‍රෑන් වීල්ස් මෙයා කෘතියක් රචනා කරනවා Only Love Historical කියලා. මෙයාගේ පරීක්ෂණ අනුව සමහර රෝගීන් මෝහනය කරපුවාම විශ්ව බලය කියලා හඳුන්වන මාස්ටර්වරුන් ගැන Tamanට අනාවරණය කරගන්න පුළුවන් වුණා කියන එක. දැන් විශ්ව බලය කියන්නේ ওই මාස්ටර්වරුන්ටද? පරම විඥානාර්ථවරුනුත් මාස්ටර්වරුන් ගැන විශ්වාසය තියලා තියෙනවා. ඒ කියන්නේ විශ්වය පාලනය කරන යහපත් බලවේග තමයි මාස්ටර්වරුන් කියලා පරම විඤ්ඤාර්ථවාදීන් හඳුන්වන්නේ. ඉතින් මිත්‍රවරුනි, ඇත්තටම මේ මාස්ටර්වරුන් කියලා පිරිසක් ඉන්නවාද? ඒ කවුද? අපවත් වී වදාළ අග්ග මහා පඬිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මාස්ටර්වරුන් ගැනත් මාස්ටර්වරුන් කියන හඳුන්වන බලවේගය අතරත් ඇති කරගත් වූ සම්බන්ධතාවයක් ගැන අනාවරණය කරනවානේ. මාධ්‍ය වේදිකෙක් කෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් මුණ ගැසෙන්න. මේ මහත්ය තමයි මෛත්‍රී රත්නායක මහත්මයා. රත්නායක මහත්මයාත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවොත් අතර ලොකු හිතවත්කමක් තිබිලා තියෙනවා. ඉතින් එදා මෛත්‍රී රත්නායක මහත්මයා හාමුදුරුවෝ බැහැ දකින්න පැමිණෙනකොට හාමුදුරුවෝ ටිකක් සතුටින් ඉඳලා තිනවා කියලා රත්නායක මහත්මයාට තේරෙනවානේ. ඒත් එක්කම ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියනවා ඔබ අද පැමිණෙනවා කියලා කලින් දවසේ ආපු අමුත්තා පැවසුවා කියලා. ඉතින් රත්නායක මහත්මයාටත් මේක පුදුමයි. හාමුදුරුවෝ මෙහෙම සතුටින් ඉන්නේ අභිධර්මය වගේ ඊටමත් ගැඹුරු කාරණා ගැන මෙනෙහි කරපුවාම නැත්නම් සාකච්ඡා කරපුවාම කියලා රත්නායක මහත්මයා හොඳින්ම දන්නවා. රත්නායක මහත්මයා අහනවානේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ ඔබ වහන්සේ ප්‍රීතියෙන් සිටීමට කාරණාව. එතකොට තමා කියන්නේ කලින් දවසේ ආපු අමුත්තත් එක්ක ඉතා ගැඹුරින් ධර්මයේ සාකච්ඡා කරා කියලා. අපේ හාමුදුරුවෝ රාත්‍රී 9ට විතර නිින්ද ගියා. පාන්දර 2ට වගේ තමයි ඇත්තටම ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ නිින්දට යන්නේ. ඒ කියන්නේ දවසට පැය 2ක් විතර තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ නිදාගන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ ඉතුරු කාලේ ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව වගේ භාවනා ක්‍රම පුරුදු පුහුණු කරනවානේ. මේ අවස්ථාවේ තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට මහ පුදුම බලගතු දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට භාවනා කරගෙන ඉන්නකොට හාමුදුරන්ගේ කුටිය ඇතුලේ යම් ආලෝකයක් දිස්සෙන්න පටන් ගන්නවා. මේ ආලෝක ධාරා පැමිණීම භාවනාවේ මුල් අදියරේදී, ඒ කියන්නේ යමෙක් ආධුනිකව භාවනා කරනකොට පැමිණෙන ආලෝක ධාරාත් කියලා. මේකට උද්ඝහ නිමිත්ත කියලාත් හඳුන්වනවානේ. හැබැයි ඉතින් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඔතනින් බොහෝ දුර මට්ටමක තමයි ඉන්නේ. ඒ කියන්නේ මේක ආධුනිකත්වයේ සංකේතයක් නෙමෙයි. ඉතින් මෙතන අනිවාර්යෙන් දෘෂ්ටි මායාවක් නැහැ. දොර අගුළු දාලා වසලා තිබ්බ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ කුටියට සඳ එළිය වගේ ආලෝකයක් විහිදවාගෙන අමුත්තු 3 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ දුඹුරු පාට ඇඳුම් ඇඳගෙන පෙනුම නිකන් යෝගීන් වරුන් වගේ සිරුරෙන් ආලෝක රශ්මිය විහිදිලා තියෙනවා. ඉතින් තමන් වහන්සේ ඉදිරියෙන් මේ සිටින බලවේග දෙවිවරුන්ද බ්‍රහ්මයන්ද කියලා ආනන්ද මෛත්‍රී නාහිමියන් හිතලා පසක් වෙනවා. පරම විඤ්ඤාණාර්ථවාදීන් විශ්වාස කරන ලෝකේ සුබදාය විදිහට පාලනය කරන මාස්ටර්වරුන් තමයි මේ පැමිණියේ කියලා. ඒ කියන්නේ මේ විශ්වය පාලනය කරන මාස්ටර්වරු. ඉතින් මේ බලවේග බලංගොඩ නාහිමියන්ගෙන් ධර්ම කරුණු විමසලා ධර්ම කරුණු සාකච්ඡා කළා. ඊටමත් ගැඹුරු ධර්මයේ පිළිබඳව බොහෝ දීර්ඝ සාකච්ඡාවක නියැලිලා තියෙනවා. මෛත්‍රී රත්නායක මහත්මයා ලියපු ඔහුගේ කෘතියක දක්වලා තියෙනවානේ. ඉතින් ලෝකේ පාලනය කරන්න අපට නොපෙනෙන බොහෝ දේවල් මේ විශ්වයේ ලෝකේ තියෙනවා. ඒ විතරක් නෙමේ තවත් සඳහන් වෙනවා. ආනන්ද මෛත්‍රී නාහිමියන් ආනන්ද විද්‍යාලයේ දවසක් භාවනා කරමින් ඉන්න. එදිනත් මාස්ටර්වරු ආනන්ද මෛත්‍රී හාමුදුරන්ට දිස්සුණා කියලා සඳහන් වෙනවානේ. දැන් ඉතින් ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්නුත් මාස්ටර්වරු පිළිබඳව කතාව ජනතාවට ඉදිරිපත් කළා තියෙනවා. දැන් බටහිර ලේඛකයෙක් වුණු ආචාර්ය බ්‍රෑන් විල්ස් මෙයාගේ කෘතියනොත් මාස්ටර්වරු ගැන පැහැදිලි අවබෝධයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මිත්‍රවරුනි, මාස්ටර්වරු ගැන හොයාගෙන යනකොට අපිට හිතා ගන්න බැරි තොරතුරු වගේක් අපට හම්බෙනවා. විශ්වයේ සත්‍ය අන්ත දෙකක් තියෙනවානේ. නැවැත්වීම සහ පවත්වාගෙන යෑම.
ඒ කියන්නේ දකුණ සහ වම වගේ. බුද්ධ දර්ශනයේ තියෙන නැවැත්වීම ශුන්‍යතා මාර්ගය. එතකොට දකුණ නැත්නම් ඍෂිවරුන්ගේ ෂඩ් දර්ශනය නැත්නම් පැවැත්වීමේ මාර්ගය තමයි තියෙන්නේ. ඔය විදිහට විශ්වය ගලාගෙන යනකොට විශ්වයේ තියෙන්නේ එකම සත්‍යයක්. ඒකට තමයි විශ්ව ශක්තිය කියන්නේ. විශ්ව ශක්තියත් පවතින්නේ නැවැත්වීම සහ පවත්වා ගැනීමත් ඇතුළත. ඉතින් මේක ස්වභාවයෙන්ම පවතින ධර්මතාවයක් හින්දා මෙතෙන්ට අපට කියන්න පුළුවන් සෝබා දහම කියලා. ඉතින් ඒ සෝබා දහම පාලනය කරන් විශ්ව පාලක මාස්ටර්ලා. අපි හිතමුකෝ විශ්වයේ කරත්ත රෝදයක් වගේ කැරකෙනවා කියලා. මේ කරත්ත රෝදේ කරකවන්නේ විශ්ව පාලක මාස්ටර්ලා. විශ්ව පාලක මාස්ටර්ලාට මනසක් තියෙනවා. ශරීරයක් නැහැ. හැබැයි ශරීරයක් මවා ගන්න පුළුවන් කියලා තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ අදහස. හරියට නිකන් බුදුදහමේන නාම රූප බ්‍රහ්මයා වගේ. ඉතින් මේ මාස්ටර්වරු ලෝකේ පැවැත්වා ගැනීමේ කාර්යය උදෙසා විශ්වයේම තියෙන මනුෂ්‍ය ලෝකවල සැරිසරනවා. මාස්ටර්වරුන් කාලය, ජීවය, ප්‍රාණය මේ හැම දෙයක්ම පාලනය කරනවා කියලා. ඒගොල්ලන්ගේ රූකඩයක් බවට අපි පත් වෙලා තියෙනවත් කියලා සඳහන් වෙනවානේ. දැන් එතනින් ගැලවිය යුත්තේ නිර්වාණ මාර්ගයෙන්ම විතරයි. බුදුවරයෙක් පහළ වෙන්නේ මාස්ටර්වරුන්ගෙන් ගැලවීමේ දහම කියලා දෙන්න කියලා තමයි. සංක්ෂිප්තව මේ කාරණාව අපට හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මේක බැලූ බැල්මට හිතාගන්න බැරි කතාවක්. එක පාට මේක පිළිගන්න නැතුව පොඩ්ඩක් නිදහසේ කල්පනා කරන්නකෝ, තවත් හොයලා බලන්නකෝ. එතකොට ඔයාට මේ කියපු කාරණාවේ මොනවා හරි ගැඹුරක් තියෙනවා කියලා ඔයාගේ මනසටම වටහා ගන්න පුළුවන්.